රියාලුවනේ මං එතෙන්න මේ මිනුවල් කෝල් පොයින්ට් එක ආවට ආවා මෙතෙන්න. ඊට පස්සේ අපිට ඔන්න මම ප්‍රෙස් කරා. ඊට පස්සේ මෙතන ඉන්ඩිකේට් වෙලාම තියෙනවා. ඕන් දැන් ඔයාලට පේනවා ඇක්ටිව් වුණා. ඊට පස්සේ යාළුවනේ ශනිකවමයි දුවන්න ඕනේ පැනල් එක ගාවට. එලාම් එක හලෝ කොහොමද? මම උඩරාපලාවේ මේ චූටි දෙයක් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතනවා ඔයාලට. මොකද දැන් හදිස්සියේ ඉතින්කෝ මේ වගේ බිල්ඩින් එක ගිනි ගත්තොත් එහෙම ගිනි ගත්තොත් කොහේ හරි අපි මොකද කරන්නේ ඇත්තට? මේක යාළුවනේ දැන් හදිස්සිය ගින්නකදී මේක ඒ ගින්න අපිට අඳුර ගන්න පුළුවන් ඩිටෙක්ටර්ස් කීපයක් තියෙනවා දැන්. මේකේ ෆ්ලෝස් තියෙනවානේ. එතකොට හැම ෆ්ලෝ එකෙම තියෙනවා අපේ මේ ඩිටෙක්ටර්ස් ටයිප් මේ ඩිටෙක්ටර්ස් ටයිප් දෙකක් තියෙනවා. එකක් තමයි ස්මෝක් ඩිටෙක්ටර්ස් අනිත් එක තමයි හීට් ඩිටෙක්ටර්ස්. ඒතකොට ස්මෝක් ඩිටෙක්ටර්ස් කියන්නේ මේ යාළුවනේ ගින්නක් වුණාම ඒකේ දුම තියෙනවනේ ගින්නේ. එතකොට දුමට ඇක්ටිව් වෙන මේ ඩිටෙක්ටර්ස් ටයිප් එකක් තියෙනවා. ඒකට අපි කියනවා ස්මෝක් ඩිටෙක්ටර්ස් කියලා. ඒතකොට හීට් ඩිටෙක්ටර්ස් සාමාන්‍ය ගොඩක් තියෙන්නේ ගෙවල් වල කිචන් වලින් කුස්සිය ඇතුළේ තමයි තියෙන්නේ. එතකොට කුස්සිය ඇතුළේ මොකද ගින්නක් ගත්තොත් ඒකේ තියෙන අර රස්නෙට ඇක්ටිවේට් වෙන ඩිටෙක්ටර්ස් තියෙනවා. ඒතකොට අපි කියන හීට් ඩිටෙක්ටර්ස් කියලා. ඒකද හිතන්නකෝ මේ කොහේ හරි කොමන් ඒරියා එක මේ වගේ කොරිඩෝක හරි හිතෝ මේ වගේ තැනක හරි කොහේ හරි ගිනි ගත්තොත් එහෙම ඒක කවුරු හරි දැක්කා කියලා හිතන්නකෝ. එතකොට එයාට මේ එක අපට එක කිදියා ඉන්න කෝල් කර ඉන්න කිදියා වෙලාවක් කෝල් කර කියන වෙලාවක් නැහැනේ. එතකොට එයාලට තේනවා එයාලට අපිට හැමෝන්ටම දැක්ක කෙනෙකුට මෙන්න මේ වගේ මේ ඉන්න මම වලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ යුනිට් එකක් තියෙනවා යාළුවනේ. මේකට අපි කියනවා මැනුවල් කෝල් පොයින්ට් කියලා. ඒ කියන්නේ කවුරු හරි දැක්කොත් අර වගේ දෙයක් අපිට එයාට තියෙන්නේ මෙන්න මෙතනින්. මේක දැන් එක එක ටයිප් ඒ කියන්නේ එක එක ටයිප්ස් තියෙනවා. ඒවට එක එක විදිහට තමයි මේක අපි ඇක්ටිව් කරන්නේ. දැන් මේකේ තියෙන විදිහට මෙතනින් මෙහෙම කරලා ප්‍රෙස් කරපු ගමන් මේක යටට යනවා. යටට ගියපු ගමන් මෙතන ඔයාලට පේනවා බසර් එකක් තියෙනවා. ඒතර මෙයා ඇක්ටිව් වෙලා මුළු බිල්ඩින් එකේම එක ඒ කියන්නේ එකම ඇම්බියුලන්ස් එකක් වගේ මේ කෑ ගහන්න ගන්නවා මුළු බිල්ඩින් එකේම. එතකොට අපිට එනවා යාළුවනේ පහළ අපේ ඉලෙක්ට්‍රිකල් රූම් එකට මේ අපේ ඔෆිස් රූම් එකේ තියෙන පැනල් එකට එනවා සිග්නල් එක. එතකොට අපිට ඒකෙන් අඳුර ගන්න පුළුවන් ලොකේෂන් එක. අපි අද ටිකක් බලමු මොකද නේද මේකේ මාස ගානකින් එලාම් එකක් ආවේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් අපි බලමු මේ එක මේ වගේ මැනුවල් කෝල් පොයින්ට් එකක් ගහලා ශනිකව ගිහිල්ලා සාමාන්‍ය මගේ ඩියුටියට මට මොකද කරන්නද තියෙන්නේ කියලා බලමු අපි. යාළුවනේ මම රූෆ් টොප් එකේ ඉඳලා මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක අපේ තියෙන එකක් මැනුවල් කෝල් පොයින්ට් එකක් තියෙන ළඟකට ආව හේතුව මේ ටක් ගාලා මොකද ඇක්ටිව් කරපු ගමන් ශනික පටස් මං ඉන්න ඕනේ ඔෆිස් එකේ පැනල් එක ළඟ මේ ඒ කියන්නේ සයිලන්ට් කරන්න බලන්න ඉන්න ඕනේ යාළුවනේ ගොඩක් වෙලා තියන්න බෑ මොකද ඇතුලේ කට්ටිය පැනික් වෙන්න පුළුවන් නේ. අපි බලමු මේක ප්‍රෙස් කරලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඊළඟට. ඔයාලට පේනවා ඔන්න මම ප්‍රෙස් කරා. ඊට පස්සේ මෙතන ඉන්ඩිකේට් වෙලාම තියෙනවා. ඕන් දැන් ඔයාලට පේනවා ඇක්ටිව් වුණා. ඊට පස්සේ යාළුවනේ ශනිකවමයි දුවන්න ඕනේ පැනල් එක ගාවට එලාම් එක චෙක් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ අපේ පැනල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක හදන්න දීලා තියෙන්නේ. අපි දැනට මම මෙතනින් මේ පවර් රීසෙට් එකක් කරලා මෙතනින් එලාම් එක නතර කරන්නම්. නැත්නම් යාළුවනේ සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ ඔය වගේ දැන් ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ එලාම් එකක් ආපු ගමන් මට කරන්න තියෙන්නේ ඒ කියන්නේ මුළු බිල්ඩින් එකේම ඔය වගේ බසර් එක වදින්න ගන්නවා. එතකොට මම ටක් ගාලා මේ ශනික තප්පරයෙන් විනාඩියෙන් ඉන්න ඕනේ ඔෆිස් එකේ කොතන හිටියත් මේ පැනල් එක ගාව ඉන්න ඕනේ මම. එතකොට ඔයගේ ළමයා කාපු ගමන් අපිට පුළුවන් ඉස්සරම කරන්න තියෙන මට මෙතන ඇක්නොලෙජ් කරලා මියුට් කරන්න ඕනේ. මොකද එහෙම මියුට් කරපු ගමන් එලාම් එක තිබ්බත් මේක අර හැම බිල්ඩින් එකේම අර සද්දෙන එක නතර වෙනවා. සද්දෙන එක නතර වෙලා මේක මියුට් කරන මේ බටන් ප්‍රෙස් කරාම පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ පාස්වර්ඩ් එක දුන්නාම මෙයා මියුට් වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙතන මේ ඩිස්ප්ලේ එකේ ලොකේෂන් එක බලා ගන්න. ඒ කියන්නේ මොන ටයිප් එකේ ඩිටෙක්ටර් එකක්ද මැනුවල් කෝල් පොයින්ට් එකක්ද ගහලා තියෙන මොකක්ද කියලා මට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ලොකේෂන් එකත් එක්ක කොතන තියෙන්නේ කියලාත් එක්ක. ඊට පස්සේ යාළුවනේ මම මේ ලොකේෂන් එක බලාගෙන මෙතනින් මියුට් කරලා මම මේ ලොකේෂන් එකට ගිහිල්ලා
ඒ ලොකේෂන් එකට ගිහිල්ලා බලන්න ඕනේ මේ මොන වගේ ප්‍රශ්නයකට දෙක වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දුමක් ඇවිල්ලාද නැත්නම් අර වගේ මැනුවල් කෝල් පොයින්ට් එක දැන් මැනුවල් කෝල් පොයින්ට් එකකින් આવත් ඒක වල ප්‍රෙස් කරලාද මොකද කියලා චුට්ටක් බලන්න ඕනේ. ඊට පස්සේ එතන ප්‍රශ්නයක් නැත්නම් හදිසියෙ දැන් ඩිටෙක්ටර්ස් ගොඩක් ඒවා ඇක්ටිව් වෙනවා මේ ඩස්ට් එකට. දැන් ස්මෝක් ඩිටෙක්ටර්ස් වගේ තියෙනවා ඩස්ට් එකටත් ගොඩාක් කලාකට ඇක්ටිව් වෙනවා. එතකොට යාළුවනේ එහෙම නෝමල් ප්‍රශ්නයක් නම් ආයෙ මං ඇවිල්ලා ඒ සිටුේෂන් එක බලලා මෙතෙන් ඇවිල්ලා මේ ලාම් එක රීසෙට් කරන්න ඕනේ. මෙතන රීසෙට් කරනකොට ආයෙ පාස්වර්ඩ් එකක් කිව්වොත් එම් පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒ පාස්වර්ඩ් එක දීලා මෙතනින් පැනල් එක රීසෙට් කරන්න ඕනේ. දැන් අර ප්‍රශ්නේ යාළුවනේ දැන් මේ පැනල් එකේ චූරි ප්‍රශ්නයක් තියෙනවා. මේක හදන්න අපි දීලා තියෙන්නේ. දැනට මේකේ මේ ස්ක්‍රීන් එකේ මොනවවත් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ළමයක් ආවත් ලොකේෂන් එක කිසිම දෙයක් බලා ගන්න විදිහක් නැහැ. හරි යාළුවනේ දැන් අපි මෙතනින් පැනල් එක මෙතනින් සයිලන්ට් කරලා අපි දැන් යමු. අපි දැන් ලොකේෂන් එක දන්නවනේ. අපි දැන් ආයෙත් යන්නේ අපි මෙතන දැන් ලොකේෂන් එකට ආවා. මේතර මේකනේ දැන් ඇක්ටිව් වුණේ. ඒතර මේකේ වල් පේනම ඇතුළට ප්‍රෙස් වෙලා තමයි තාමත් තියෙන්නේ. ඒතර මේක තමයි මේකේ කී එක මේක දාලා මේක රීසෙට් කරන්න ඕනේ යාළුවනේ. ඒතර මේක මෙතනින් ඇතුළට දාලා එහෙම ඔයාලට පේනවා මේක ඇතුළට දාලා ඔයාලට පේනවා යාළුවනේ මේක මේ ඇතුළට දාලා මේ දකුණු පැත්තට කරකවුවාම මෙතනින් ආයෙ තිබ්බ විදියට මෙතනින් ෆිට වෙනවා. ඒ කියන්නේ මේ ඇතුළට ගියපු එක ආයෙ මෙතන ඇවිල්ලා ෆිට වෙනවා. ඒතකොට මේක දැන් තිබ්බ විදිහටම යාළුවනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක රීසෙට් වෙලා තියෙන්නේ. දැන් ආයෙ අපිට ගිහිල්ලා මෙතන ගිහලා පැනල් එක අපිට ඔන් කරන්න පුළුවන්. ආයෙ මේ ඇක්ටිව් වෙන්නේ නැහැ. අපි යාළුවනේ ආයෙ යමු පැනල් එක ගාවට. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මෙතන පැනල් එක ඔන් කරන්න. මේකේ ප්‍රශ්නේ තියෙන යාළුවෝ මේ බටන් ඉබෙන්නේ නැති නිසා අපි මෙතනින් පවර් රීසෙට් එකක් විතරයි කරන්න පුළුවන්. මේ නැත්තම් මෙතනින් තමයි අපිට හැමදේම මේ මියුට් කරලා සයිලන්ට් මේ මියුට් කරලා ප්‍රීසෙට් කරන හැමදේම මෙතනින් කරන්න ඕනේ. මේක දැනට මේ චූටි ප්‍රශ්නයක් තියෙන හින්දා මේ දැනට ලොකේෂන් එකවත් කිසිම දෙයක් ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. ඒක නිසා අපිට මේක මෙතනින් තමයි මේ සම්පූර්ණයෙන්ම පැනල් එකේ පවර් ඕෆ් කරලා තමයි අපිට මේ රීසෙට් කරන්න පුළුවන් පැනල් එක. හරි යාළුවනේ චූටි වීඩියෝ එකක් මම ගෙනාවේ. හරි මොන හරි දෙයක් මේක ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. චා